අයියෝ මොකද මේ කලබලේ පැල්ල දුවන්නේ Hey, oh matiin gannottu nෑ. හොඳයිනේ. එහෙමද? පේන විදිහට දැන් ඔයාලගේ හොඳ ප්‍රගතියක් තියෙනවා වගේ. ඇත්තද? මේක නවත්තන්න හිතෙන්නව නෑනේ. ඇති. බොරුවට මහන්සි වෙන එක තේරුමක් නැහැ. ඔයාලට වෙන හානිවලට මෙහි කවුරුවත්ම වග කියන්නේ නැහැ. මොකද ඔයා කියන්නේ? ඉන්නේ නම් නිකන් බය වෙලා වගේ. නවත්තන්න. දිගටම කරන් යන්න දෙන්න. හොඳට කළා. මට පේන්නේ ඔයාගේ බෙහෙත හොඳට වැඩ කරනවා වගේ කියලා. ඔයාට ඒකට ස්තුති කරන්න ඕනේ. ඔයාගේ පටන් ගැනීම හැටියට නම් කවදාහරි ඔයාටත් මං වගේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඔයා මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙන්ද සටන් කරන්න කියන එක. ඔයා වගේ දක්ෂ කෙනෙක් ඇත්තම කියනවා නම් මගේ ළඟ ඉන්න එක මට ලොකු හයියක් රුස්වින්. නැහැ මට බලන්න බැරි වුණා. අයියෝ අලි මොකද්ද? මම නම් ඔක්කොම ඉවර කරා. ඔයා දන්නවද? ඩිටෙක්ටිව් ජෙපට්ට පාවා දීලා තියෙන එයාගේම යාළුවා. ඇත්තද? මටත් විශ්වාස කරන්න බැරි වුණා. ඒත් ඒක නම් මහ නරක වැඩක්. මතකද කලිනුත් එහෙම කරා. එයා ගොඩක් අයවර වැට්ටුවා. අනේ මන්ද යාළුවා ඇයි එහෙම හතුරු වෙන්නේ කියලා. හැමෝම නැගිටින්න. සුබ උදෑසනක් ටීචර්. හැමෝටම සුබ උදෑසනක් ළමයි. අද අපි කතා කරන්න යන්නේ වසරේ අවසාන විද්‍යා ව්‍යාපෘතිය ගැන. මොකද ඔච්චර පුදුම වෙන්නේ? හැම අවුරුද්දකම කරන දෙයක් නේ. දැන් අහගන්න. හැමෝම තමන්ට සහායකයෙක් තෝරගෙන ඉක්මනට ව්‍යාපෘතිය පටන් ගන්න ඕනේ. ඕගලන්ට ලැබෙන මාතෘකාව තමයි වායු සහ ජල ගතිකත්වය. සතියක් ඇතුළත මට අනිවාර්යයෙන්ම ව්‍යාපෘතිය කරලා ඕනේ. ඕන්න මන් නොකියුවා කියන්න එපා. වික්ටර් ඔය එනවද මාත් එක්ක? ඔයා මගේ කණ්ඩායමට එනවා කියලා පොරොන්දු වුණානේ. එනවා නේද? ඔව්. එහෙමද? කමක් නෑ. මියා අපි ඉතිහාස ව්‍යාකෘතියේ කණ්ඩායමක් වෙමුද? මොකද කියන්නේ? හොඳයිනේ. අපෝ ඔයා කොයි වෙලාවෙත් කියන්නේ ඕ තමයි. මං තරහයි. ඕ යාන්තම් ගියා නියමයි. වැඩේ හරි. ඕ මට නම් වැඩේ පටන් ගන්නකම් ඉවසිල්ලක් නෑ. හරි අපි ඉස්සෙල්ලාම ගෙදර ගිහිල්ලා මොනවද කරන්න කියලා කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් ජෙපට්ගේ ගේම් එක සෙල්ලම් කරන්න. ඊට පස්සේ අපි අනිත් අර ටික කරමු. හරිනේ? හරි. අයියෝ අමතකුණානේ මුද්දර සංගමය කියලා. මම හෙට එන්නද? අයියෝ මටමනේ ඔක්කොම වෙන්නේ. ඇයි ඔයා හැමදාම මුද්දර සංගමයට යන්නේ? අනිත් එක සමිතිය තියෙන්නේ සති දෙකකට සැරයක්නේ. දන්නවනේ චිකුස කැමති හැමදාම මුද්දර බලන්න. හරි එහෙනම් මම යනවා. පස්සේ හම්බෙමු. මොකද්ද හදිස්සිය? ජෙනරල්ට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවලු. රිස්වින් ගැන තොරතුරක් ලැබිලා තියෙනවලු. මොකද්ද? එයාව නගරේ උතුරු පැත්තේ කැලෑවක ඉඳලා හොයාගෙන. තනියම නෙමේ ඌනුගේ කට්ටියත් එක්ක. පහුගිය දවස්වල වෙච්ච දේවල් වල හැටියට අපි අපේ පුහුණු ඒජන්ට්ලා ගැනයි දැන් වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒක ඇත්ත. ඒත් රිස්වින් ගැනත් බලන්න ඕන. එයාත් අපේ හතුරෙක්නේ. එයාට අපේ සම්පූර්ණ කණ්ඩායමක් වුණත් පරද්දන්න පුළුවන්. මම
මේ කියන්නේ බොරු නෙමෙයි. එයාලා රිෂ්වින් හොයාගෙන එයාව අල්ලන්න ඒජන්ට්ලා කණ්ඩායමක් පිටත් කෙරෙව්වා. ඕ ඒක නම් ලොකු ප්‍රශ්නයක්. මට තාමත් හිතා ගන්න බෑ. ඒජන් රිෂ්වින් ඇත්තටම උනාගේ කෙනෙක් වුණා කියලා. මටත් ඒක හිතා ගන්න බෑ. අපේ හතුරු එන්න එන්නම ශක්තිමත් වෙනවා. මන් දන්නේ එයා මොනා කරන්න යනවද කියලා. කට පරිස්සම් කරගත්තොත් හොඳයි. ඔය විකාර කතා කියන එක නවත්තලා දානවා. ඇත්තම කිව්වොත් ජින් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලට හිතා ගන්නවත් බෑ. ඒයි පාර බලාගෙන යනවා. මාත් එකක් ගන්නද? නිකන් දෙන්න බෑ. මටත් ඔයාලගේ දෙයක් ඕනේ. කෝ එකතු කරපුවා. මේකයි. අද මුකුත් හොයාගන්න බැරි වුණා. කමක් නෑ. එකක් ගන්න. බලන්න ඔය ළමයි ටික තමයි මේ පැත්තේ හොරගම් කරන්නේ. අපේ ඒරියාගේ හොරගම් කරන්න තරම් හයියක් ගාලේ කොහෙන්ද? ඉන්නව මං හොද පාඩමක් උගන්නන්න. දෙන්නේ. ඔයාලට ඕනනම් ගිහිල්ලා ඔයාලා අරගන්න. ආව මෙතන මට සද්ද දාන්න. අල්ලගන්නවා. ඕමිනෝ. ඒ කවුද එයාවේ? අයියෝ! ඔයාට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. කැමතිද මාත් එක්ක එකතු වෙලා ඔයාගේ හැකියාව වැඩි දියුණු කරගන්න? මට උදව් කරපු එකම කෙනා එයා විතරයි. කිසිම කෙනෙක් මාව ගණන් ගත්තේ නෑ. ජින් කියන්නේ මේ නගරේ බේරගන්න ඕනම දෙයක් කරන කෙනෙක්. ඒත් මාත අපි විතරයි සයිබර් ආයාව ආරක්ෂා කරන්නේ. ඇයි ඔය එයාගේ පැත්ත ගන්නෙ? අයිරිස් එකත් එක්ක තියෙන තරහ. ජින් ද්‍රෝහියෙක් නෙවෙයි. එයා ඔච්චර හොඳ කෙනෙක් නම් ඇයි ඉතින් ඔයා එයාගේ පැත්තට යන්නේ නැත්තේ? අයිරිස් එකේ වැඩේ දැන් කොහොමද? ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. කෝට්ට්‍රෝයේ හැම දෙයක්ම ඉක්මනින්ම කරයි කියලා මට විශ්වාසයි. ඔව් කියන්න රිස්වින්. මට ඔයාට තනියම කතා කරන්න පුළුවන්ද? සමාවෙන්න. මට හිතාගන්න බෑ මේකවට කොහොමද කියන්න කියලා. දැන් ඉතින් ඔයා ඉන්නේ මගේ පැත්තේනේ. ඒ නිසා බය වෙන්න ඕන නෑ. කියන්න තියෙන ඕනම දෙයක් මට කියන්න. ඔයා කලින් කිව්ව විදිහට අපි මේ සටන් කරන්නේ සයිබරාය නගරය වෙනුවෙන් නේද? හැබැයි මාතවලට පහර දුන්නොත් ගොඩක් ජීවිත විනාශ වෙයි. මං අහන්නේ ඒකට වෙන විදිහක් නැද්ද? සමහර විට වෙන විදිහක් ඇති. එතකොට මෙහෙම සටන් කරන්න නැතුව ලේසියෙම මේක ඉවරයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මොකද්ද ඔයාගේ අදහස? මම කියන්නේ අපිට පුළුවන් නම් එයාලගේ නායකයොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාට ඕනේ එයාලා ඉස්සරහා මම බැගෑපත් වෙනව දකින්නද? මට ඕනේ යුද්ධයක් නවත්තන්න. තමුන්ට පිස්සු හැදීගෙන එනවද? මට විශ්වාසයි සෙන්ට කිව්වොත්. මට එයාගේ නමවත් මතක් කරන්න එපා. මේ නගරය වෙනුවෙන් හැම කෙනෙකුටම වඩා මම කැප වෙලා තියෙනවා. ඒත් අන්තිමට මට මොනවද ලැබුණේ? මගේම යාළුවා මට හතුරු වුණා.
ආයිත් ඔයගේ මෝට අදහස් මං ඉස්සරහ නොකියනෝ නම් වඩා හොඳයි. තමුන් දැන් ලෑස්ති වෙන්න හැම දෙයක්ම සැලසුම් කරපු විදිහටම සිද්ධ වෙයි. මම ඒක කළා. අයියෝ මම මේ මොකද්ද කළේ? ප්‍රොෆෙසර් රිස්වින් ඔයා මොකද මේ අපිට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඔයාට එහෙම දෙයක් නොකිය ඉන්නයි තිබුණේ. මම මොනව කරන්නද? එයාටනේ රණ්ඩු වෙන්න ඕන උනේ. මම එයාට බය නෑ. මටවත් බෑ එයාත් එක්ක සටන් කරන්න. මටත් බැරිකට ඔයා කොහමද එයාත් එක්ක සටන් කරන්න ආලි? හරි. ඔයා මෙතනම ඉන්න. අඩියක්වත් තෙලවෙන්න බා. මට නං ඇති වෙලා. අයියෝ සමාවෙන්න ඒජන්සියෙන්. ඉතින් කොහොමද? තාම තරහෙන්ද? ටිකක් විතර. මාත් එක්කමනේ රණ්ඩුවට එන්නේ. රෝඩිද? ඔව් එයා. ඔයා වුණත් හොඳටම දන්නවනේ. ඌනෝ කියන්නේ ගොඩක් නරක කෙනෙක් කියලා. ඔයා හිතන විදිහට ඒජන්ට් රිස්විනුත් එහෙමද? මම ඒක දන්නේ. ඔය විදිහට තමයි රෝඩිට දැනෙන්නේ. තමන් කැමතිම චරිතයක් හතුරෙක් කියලා හිතන එක ඒ තරම් ලේසි නෑ අලි. එයා පැටලිලා ඉන්නේ. එයා තාමත් හිතන්නේ මොකක් හරි හේතුවක් ඇති කියලා. ජින් එහෙම දෙයක් එයාට කරන්න. මට තාමත් එයාව මතක් වෙනවා. එයා මාත එකට සේවය කරපු කාලේ දිහා බැලුවම ඒව වැඩක් නෑ. හැම ඒජන්ට් කෙනෙක්ම එකමුතුවෙන් ඉන්න ඕනේ. එකිනෙක අතර තියෙන නොගැලපීම් නැති කරන්නයි සටන් කරන්න ඕනේ. මතක තියාගන්න. මොන දේ සිද්ධ වුණත් සයිබර් ආයා නගරය ආරක්ෂා කරන එකයි අපේ වගකීම. එකම වැරද්ද ආයෙ ආයෙ කරන්න එපා අලි. හැමෝම එකමුතුවයි ඉන්න ඕනේ. තේරුණාද ඔයාට? අයිරිස් එකේ ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් වෙනවා. ඒ කොහොමද? නවත්තන්න. බෑ මං ඔයාලට ඒක හදන්න දෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම මෙතනින් ඉවරයක් වෙලා යයි. ඒ කියන්නේ ඔයාට වගේ පවුලේ අයට වෙන දේ ගැන කිසිම ගාණක්වත් නැද්ද? මොනව තමුන් මට මේ ගැන කලින් හිතන්න තිබුණා. ඒ කියන්නේ තාමත් තමුන් අඩියක් පස්සෙන් වගේ ඉන්නේ. ඌනෝ තමුන්ට මේකට කිසිම සමාවක් දෙන එකක් නැහැ. අයියෝ මොකක්ද කළේ? ඉවරයක් කරන්න. අපොයි. ප්‍රොෆෙසර් පටන් ගන්න. අසූරිය පොඩකින් මොකද ඔය එපාර කරන්න හදන්නේ? ඔය එදා මාතවලින් යද්දි කරපු දේම තමයි. කියන්න මොකද්ද සිද්ධ වෙන්නේ? රිශ්වින් එයා කෝට්ටුවත් එක පැනලා යන්න හදන්නේ. දැන් මං ඉන්න තැන ටික වෙලාවකින් පුපුරන්න යන්නේ. ඩෝස් ට්‍රෙස්සෝ යවන්න පිට වෙන තැන ආරක්ෂා කරන්න. ඔන්නිත් හැමෝමුවත් යවන්නේ ද්‍රෝහියන්ව හොයාගන්න.
එයාලව පන්න පිටිම මගේ ළඟට අරගෙන එන්න ඕන. යන්න. ඔයා ගිහින් සිංකෝ බේරගන්න. ඔයා දිගටම යන්න ප්‍රොෆෙසර්. මං ඔයා වෙලේදී හම්බ වෙන්න. ඉන්න. ඔයා කොහෙද යන්නේ? මෙහෙයුම ඉවරයක් කරලා දාන්න. ඕචෝ ඔයාගේ මයික්‍රෝබග්ල පාවිච්චි කරලා කොහොම හරි මේ පිපිරීම නවත්තන්න. ඉක්මන් කරන්න ඕචෝ. ඉක්මනට එන්න. පොඩක් ඉන්න. මම හිතනවා මේ දෙකෙන් මට පුළුවන් වෙයි කියලා බෝම්බි පුපුරන එක නවත්තලා දාන්න. විශ්වාසද? ඒයි අපි කලින් මෙතනින් ඇවිල්ලා නෑ වගේ නේද? ඔව් නේද? බලන්නකො ලස්සන. ඔයත් කැමතිද මේ තියෙන අඳුරට? මම නම් කැමති. එච්චර අඳුරු නෑ. ඔය කන්නාඩි දෙක නිසා වෙන්නේ නැති. මේ කන්නාඩි දෙක මට ලස්සනයි. ඔයා කියන දේක් තමයි. කොහොමද ඉතින් ප්‍රොෆෙසර්? එන්නල යන්නද හැදුවේ? එලියට යන පාර පෙන්නන්නද? අවතරින්න. Oh no! මට විරුද්ධ වෙච්චකට තමුන්ට ජීවිතයෙන් වන්දි කියවන්න වෙයි. මොනවද තෝ බලාගෙන ඉන්නේ? ගිහිල්ලා රිස්වින් හොයාගන්නවා. සමා වෙන්න ඕනෝ. ඇත්තටම මට බැරි වුණා. මට මේක කියන්නකෝ. ඇයි දැන් අපි මෙතනට ආවේ? අර මෝඩ ඩබල් අනිත් පැත්ත බලනවනේ ඒකයි. මෙතන මොනවද කරන්නේ? මං කිව්වේ ගිහිල්ලා පිට වෙන තැන ආරක්ෂා කරන්න කියලා. ඒත් දැන් ටිකකට කලින් අනේ සමා වෙන්න ඕනෝ. මගේ පවුල ඇයට කරදර කරන්න එපා. මම ඔයාට විරුද්ධ වුණේ රිස්වින්. එයා තමයි මේ දේවල් කළේ. Hey, ඔයාද? ඔයා එනවද මාත් එක්ක යන්න? මට එන්න බෑ. මාතා කියන්නේ මගේ අතීතේ විතරයි. එයාලව මතක් කළා කියන්න.